right. පහුගිය දවස්වල මම අපේ සාමාන්‍ය පෙළ ළමයි ටිකක් හම්බෙන්න අවස්ථාව හම්බුණා කියන්නේ අපේ සාමාන්‍ය පෙළ ගුරුවරුන්ගේ සම්මන්ත්‍රණ වලට සහභාගී වෙන්න අවස්ථාව හම්බුණා. ඒ වගේම ඒ පන්තිවල අපි එක එක වැඩමුළු පහුගිය දවස්වල කරා. ඔයගොල්ලන් ඇයි A level වලට සයන්ස් තෝරගන්න ඕන, කෙමිස්ට්‍රි තෝරගන්න ඕන වගේ කාරණා කීපයක් පදනම් කරගෙන. ඒකෙදි මට මගේ පරණ වීඩියෝස් බලපු සමහර ළමයි ටිකගේ ඉල්ලීමක් තිබුණා. අර වීඩියෝස් ටික වගේම අපිට හයිඩ්‍රෝකාබන් වලට අදාළ වීඩියෝ එකක් කරලා එවන්න පුළුවන්ද කියලා මම අන්න ඒ ඉල්ලීම දැන් මේ ඉෂ්ට කිරීමට ලෑස්ති වෙන්නේ. හරි. මම ඒක කියපු ගමන් ඇත්තට මට ඊටාම සතුටටපත් වුණා. මොකද හේතුව ඔය හයිඩ්‍රෝකාබන් කියලා කියන්නේ කාබනික රසායනය තුල තියෙන කොටසක්. කාබනික රසායනය කියලා කියන්නේ මම මගේ ජීවිතයේ පශ්චාත් උපාධිය හදාරපු විෂය ධාරාව. ඒ කියන්නේ මම කාබනික රසායනයෙන් තමයි පශ්චාත් රසායන විද්‍යාව උපාධිය කරලා තියෙන්නේ. applied organic chemistry organic එකක් මේ මාස්ටර් එකක් මම කරලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඉතින් මේ මාස්ටර් එකක් දක්වා ඉගෙන ගන්න ප්‍රමාණය අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය පෙළ ඇල්කීන ටික උගන්වන්න. ඉතින් අර මගේ මම වැඩිපුර ස්පෙෂලායිස් වෙච්ච කෑල්ල නිසා ඉතින් මම කැමැත්තෙනුත් ඒක බාරගත්තා මේ ඒක ළමයින්ට කියන්න ඕනේ කියලා. හරි. මම ඉස්සලාම මම මේ සාමාන්‍ය පෙළ ළමයින්ට වීඩියෝස් ගණනාවක් කරලා තිබුණා. ඉතින් ඒකේ එක අවස්ථාවක් මේක මම කවුද කියන එක ගොඩක් අය දන්න මැද දැන් අපිට පැහැදිලි කිරීමක් කරන්න මම විජිත ලලිත් වික්‍රමසිංහ මම උසස් පෙළ රසායන විද්‍යා ගුරුවරයෙක්. එතකොට මම රසායන විද්‍යාව උගන්වන්න එන්නේ රසායන විද්‍යාව සම්බන්ධයෙන් යම්කිසි ප්‍රාමාණික දැනුමක් එක්ක. මම A level chemistry කරලා ඒකට ඒකක් එක්ක මම පශු වෛද්‍ය පීඨයට සමත් වෙලා මම පස්සේ අවසානයේ පශු වෛද්‍ය පීඨය යන්නේ නැතුව මම කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක ජීව විද්‍යාව සහ ජීව රසායන විද්‍යාව උපාධිය හදාරලා ඒක තුල රසායන විද්‍යාව විෂයක් ලෙස ඉගෙනගෙන මම ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් රසායන විද්‍යාව උපාධියක් කරලා ඒ වගේම රසායන විද්‍යාව සම්බන්ධයෙන් ග්‍රන්ථ 6ක් රචනා කරලා මේ වගේ යම්කිසි ක්‍රියාවලියක් එක තමයි රසායන විද්‍යාව උපකාරක පන්ති වලට එන්නේ. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි. පුතේ අපි ලෝකයේ තියෙන සංයෝග අපිට මූලික කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි කාබනික සංයෝග අනිත් එක අකාබනික සංයෝග. හැබැයි මේ සංයෝග දෙක අපිට මෙහෙම ඉරකින් වෙන් කරලා මෙන්න මේ ටික කාබනික සංයෝග මේ ටික අකාබනික සංයෝග කියලා අපිට කියන්න අමාරුයි. හරි. කාබනික සංයෝග කියලා අපි අදහස් කරන්නේ කාබන් වල මූලිකත්වයෙන් සෑදෙන සංයෝග. ඒ කියන්නේ සියලුම කාබනික සංයෝගවල කාබන් පරමාණුව තියෙනවා. හරිද? හැබැයි කාබන් පරමාණුව තියෙන අකාබනික සංයෝග තියෙනවා. ඔය අපි අකාබනික කියන්නේ විශේෂයෙන්ම ඔය කාබන් නොවන සංයෝග වලට සෝඩියම් වේවා පොටෑසියම් වේවා මැග්නීසියම් වේවා හයිඩ්‍රජන් වේවා ඔක්සිජන් වේවා නයිට්‍රජන් වේවා මෙන්න මේ වගේ සංයෝග විශේෂයෙන්ම H2O අකාබනික සංයෝගයක් NH3 අකාබනික සංයෝගයක් HCl HBr H2SO4 HNO3 ගොඩාක් තියෙනවා. කාබනික සංයෝග විශාල සංඛ්‍යාවක් ලෝකේ තියෙනවා. ඒ විශාල ප්‍රමාණයේ කර්මාන්ත වලට විශාල ප්‍රමාණයේ ද්‍රව්‍ය හදන්න භාවිතා කරනවා. right? අපේ ශරීරයේ තියෙන බොහෝ දේවල් කාබනික ක්‍රියාවල. එන්සයිම ගත්තම කාබනික දේවල්. right? බෙහෙත් අපි පාවිච්චි කරන සියලුම වගේ බෙහෙත් ගත්තම කාබනික දේවල්. අපි පාවිච්චි කරන ආලේපන වර්ග ගත්තම කාබනික දේවල්. right? පවුඩර් එකක් ගත්තම කාබනික දේවල්. ඒ සියලු දේවල් තුළ කාබනික දේවල් තියෙනවා. මම ඒ නිසා තමයි කිව්වේ කාබන් නැති ලෝකයක් නැහැ කියලා. නිසා කාබන් තියෙනවා හැමතැනම. දැන් ඔය සියලු කාබනික සංයෝග වල කාබන් තියෙනවා. හැබැයි පුතේ ඔතන ඔය කාබන් මොනොක්සයිඩ් කියන්නේ, කාබන් ඩයොක්සයිඩ් කියන්නේ, හයිඩ්‍රජන් සයනයිඩ් කියලා කියන්නේ, සෝඩියම් කාබනේට් කියලා කියන්නේ, කාබොනික් අම්ලය කියලා කියන්නේ මේ කාබනික සංයෝග නෙවෙයි. right? මම එහෙම කියන්නේ ඇයි? පුතේ අපිට තියෙනවා
මේ සාමාන්‍ය පෙළ මට්ටමේදී මම ගොඩක් යනතු ඉන්නම්. කාබනික සංයෝග වර්ග ගණනාවක් තියෙනවා ඉගෙන ගන්න. අන්නේ ඉගෙන ගන්න කාබනික සංයෝග වර්ගවලට මේවා අයත් වෙන්නේ නැහැ. මම නිකමට කියන්න යන්නම් ඔළුවට ගන්න එපා O level ළමයි. ඔයගොල්ලෝ දරුවන්ට තියෙන දෙකයි. කාබනික සංයෝග මූලිකව හතරකට බෙදනවා ඔළුවට ගන්න එපා. හයිඩ්‍රෝකාබන ඔයගලන්ට තියෙන එකකින් පොඩ්ඩයි. හැලජනීකృత හයිඩ්‍රෝකාබන, ඔක්සිජනීකృత හයිඩ්‍රෝකාබන, නයිට්‍රජනීකృత හයිඩ්‍රෝකාබන. ඔය යටතේ අණු කොටස් ගණනාවක් තියෙනවා. ඔළුවට ගන්න එපා නිකන් කියන්න යන්න. ඒවා අධ්‍යයන වශයෙන් ඉගෙන ගන්න තියෙන්නේ. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින, බෙන්සීන, ඇල්කිල් හේලයිඩ, ඇරිල් හේලයිඩ. මධ්‍යසාර, ඊතර, ඇල්ඩිහයිඩ, කීටෝන, කාබොක්සිලික් අම්ල, එස්ටර, අම්ල හේලයිඩ, ඇන්හයිඩ්‍රයිඩ, ෆීනෝල, ඇමීන, ඩයසෝනියම් ලවණ, ඒමයිඩ. මට කියන්න ඕනකම තිබුණේ මම ඔය කියපු සංයෝග වර්ග එකකටවත් මේගොල්ලෝ අයත් වෙන්නේ නැහැ. එසා මේගොල්ලෝ කාබනික සංයෝග නෙවෙයි. පැහැදිලි? රයිට්? ඒක තමයි මේගොල්ලෝ කාබනික සංයෝග නොවන්නේ. හරි. මම දැන් යනවා මූලික ප්‍රධාන මාතෘකාවට. වීඩියෝ එකත් අනවශ්‍ය ලෙස දීර්ඝ වෙන්නේ නැති වෙන්න. ඒ තමයි හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන කියනකොටම ඒ නමේම තියෙන තේරුම. හයිඩ්‍රෝ කියන්නේ හයිඩ්‍රජන්. කාබන කියන්නේ කාබන්. හයිඩ්‍රෝකාබන කියන්නේ පුතේ කාබන් සහ හයිඩ්‍රජන් වලින් විතරක් සමන්විත කාබනික සංයෝග. ලෝකයේ කාබනික සංයෝග අති විශාල සංඛ්‍යාවක් තියෙන නිසා අපි ඒව වර්ගීකරණය කරනවා අධ්‍යයනයේ පහසුවට. ඒවා අතර තියෙනවා කාබනුයි හයිඩ්‍රජනුයි විතරක් තියෙන ඒවා. තව තියෙනවා කාබනුයි හයිඩ්‍රජනුයි ක්ලෝරින් බ්‍රෝමීන් වගේ අය ඉන්නේ ඒවා තියෙනවා. තව තියෙනවා කාබන් හයිඩ්‍රජන් වලට අමතරව ඔක්සිජන් තියෙන ඒවා. කාබන් හයිඩ්‍රජන් වලට අමතරව නයිට්‍රජන් තියෙන ඒවා තියෙනවා. ඒ නිසා මේ කතා කරන්නේ කාබන් හයිඩ්‍රජන් විතරක් තියෙන ඒවා ගැන. හරිද? කාබන් හයිඩ්‍රජන් විතරක් තියෙන කාබනික සංයෝග හයිඩ්‍රෝකාබන වෙනවා. හයිඩ්‍රෝකාබන ගත්තම හයිඩ්‍රෝකාබන වල අපි සමස්ත කාබනික රසායනයේ තුල වර්ග හතරක් තියෙනවා. සාමාන්‍ය පෙළ දෙකයි තියෙන්නේ. මගේ මතකයේ හැටියට දෙකයි තියෙන්නේ. මම සාමාන්‍ය පෙළ ගුරුවරයෙක් නෙවෙයි. සම ඔයගලන්ගේ සීමාවන් සම්බන්ධයෙන් මට ගැටලුවක් තියෙනවා. කියන්නේ ඔයගලන්ට උගන්වන මේ චූටි ප්‍රමාණයද වගේ. මම ඒක අධ්‍යයනය කරලා තියෙනවා. හරිද? හයිඩ්‍රෝකාබන වර්ග හතරයි. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින, බෙන්සීන. ලෝකයේ තියෙන ඔච්චරයි. හරිද? අපි නිකමට කිව්වොත් ඔයගොල්ලෝ ගෙදර පාවිච්චි කරන ගෑස් එක ප්‍රොපේන්, බියුටේන්, ඇල්කේන ඒවා. ඔයගොල්ලන් දන්න ජීව වායුව මීතේන්, ඇල්කේන ඒවා. ඔයගොල්ලෝ පාවිච්චි කරන පෙට්‍රල්, ඇල්කේන ඒවා. ඩීසල්, ඇල්කේන ඒවා. පැරපින්, ඉටි, ඇල්කේන ඒවා. මේ සියලු දේවල් ඇල්කේන. නැත්නම් අපි කියනවා හයිඩ්‍රෝකාබන. හරි. අපි යමු. ඔය මං කිව්වා මේ හයිඩ්‍රෝකාබන වර්ග හතරක් තියෙනකොට මම හිතන්නේ ඕගොල්ලන්ගේ තියෙන දෙකයි. ඒක මම කොටස් දෙකකින් වීඩියෝ එක කරන්නම්. බහුවයක එක් කොටසක් සහ ඔය ඇල්කේන, ඇල්කීන කියන එක කොටසක් වශයෙන්. හරි. ඇල්කේන කියලා කියන්නේ පුතා ඇල්කේන කියලා කියන්නේ මෙන්න මෙහෙම ලක්ෂණ දෙකක් තියෙනවා. කාබනුයි හයිඩ්‍රජනුයි විතරයි තියෙන්නේ. දෙවැනි එක කාබන් සහ කාබන් අතර තනි බන්ධන විතරයි තියෙන්නේ. කාබන් අතර බන්ධන තියෙනවා නම් ඒවා තනි බන්ධන විතරයි. ඒක බන්ධන විතරයි. ද්විත්ව බන්ධන තියෙනට අපි ඇල්කේන කියන්නේ නැහැ. මේ බලන්න. මෙන්න මේ කාරණේ හරි වැදගත්. හරි. ඕගොල්ලෝ දන්නවා ඇති කියලා මම හිතනවා කාබන් පරමාණුවක් වටේට බන්ධන කීයක් තියෙන්න ඕනද? බන්ධන කීයක් තියෙන්න ඕනද කාබන් වටේට? කාබන් වටේට බන්ධන කීයක් තියෙන්න ඕනද? බන්ධන පුතා 4යි. හරිද? බන්ධන 4යි. මේ බලන්න. මම කාබන් එකක් විතරක් තියෙන කෙනෙක් ගන්නවා.
right කාබන් එකයි. හයිඩ්‍රෝකාබන් කියන්නේ කාබනුයි හයිඩ්‍රජනුයි විතරයි තියෙන්නේ. කාබන් එකයි. කාබන් වටා තියෙන්න පුළුවන් ඒක බන්ධන විතරයි ඇල්කේන වල. ද්විත්ව බන්ධන බෑ. ත්‍රිත්ව බන්ධන බෑ. එහෙනම් ඒක බන්ධන පමණයි තියෙන්න පුළුවන් ඇල්කේන සතුව. හරිද? ඒක බන්ධන විතරයි තියෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් කාබන් වටා බන්ධන හතරක් නිසා 1යි 2යි 3යි 4යි. ඒ කියන්නේ මොකද්ද? H1 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 H1. right? කාබන් වටේට කාබන් දෙකක් තියෙනවා නම් අපි ගන්නවා මෙන්න කාබන් දෙක. බන්ධන හතරක් තියෙන්න ඕන නිසා එකක් තියෙනවා 2යි 3යි 4යි. කවුද මේ? හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් 1යි 2යි 3යි. හයිඩ්‍රජන්. අපි ගත්තොත් කාබන් 3ක් තියෙනවා නම් 1යි 2යි 3යි. මේවට බන්ධන 4 නම් තව 3ක් ඕන. 4 නම් තව 2ක් ඕන. 4 නම් තව 3ක් ඕන. 1යි ඔහොම ඔහොම ඔහොම. හරි. අපිට මේ කාබනික සංයෝග ලියන තව ක්‍රමයක් තියෙනවා. හකුලවා ලිවීම. හකුලවා ලිවීම. compress method එක. මෙහෙමයි ලියන්නේ. CH මේ හතර අපි ලියනවා CH4 කියලා. CH4. මේක CH3 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 CH3. මේක CH3 CH2 CH3. හරි? මේ බලන්න. මම මෙන්න මේ කාබනික සංයෝගවල මම මේක නෝට් එකක් දෙන්නේ නැහැ. ඔයගලන්ට පැහැදිලි කිරීමක් විතරයි අතරම යන්නේ. මම ඊට පස්සේ මම මේකේ පාස් පේපර්ස් සියල්ලම කරන්නම්. තව වීඩියෝ එකකින්. මේ බලන්න මේ සූත්‍රවල යම්කිසි විශේෂ ලක්ෂණයක් තියෙනව නේද? මේ බලන්න. මේකේ කාබන් සංඛ්‍යාව 1යි නම් හයිඩ්‍රජන් තියෙනවා ඒ වගේ දෙගුණයක් කියන්නේ 2යි. ඒකට තව දෙකක් එකතු කරන්න. එකේ දෙගුණය 2යි තව දෙකක් එකතු කරාම 4යි. CH4. කාබන් 2යි දෙකේ දෙගුණය 4යි 4ට දෙකක් එකතු කරාම 6යි. C2යි H6යි. කාබන් 3ක් කියලා කියන්නේ C3යි ඒකේ දෙගුණය 6යි ඒකට දෙකක් එකතු කරාම 8යි. CH3 CH2 CH3. අන්න එහෙම එනිසා සියලුම ඇල්කේන වල පොදු සූත්‍රයක් තියෙනවා. C ගාන H නම් N නම් H ගාන වෙන්නේ ඒ වගේ දෙගුණයට තව දෙකක් එකතු කරපු එකක්. මේක තමයි සියලුම ඇල්කේන පිළිපදින පොදු අණුක සූත්‍රය. පොදු අණුක සූත්‍රය. සියලුම ඇල්කේන වල. එහෙනම් අපි මේ බලමු. right. දැන් ඔය අණුක සූත්‍රයේ CN H2N +2 මම විශ්වවිද්‍යාලය ඇතුලේ A level එක ඇතුලේ කාබන් රසායන ඉගෙනගෙන තියෙනවා. විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක් කාබන් රසායන ඉගෙනගෙන තියෙනවා. පශ්චාත් උපාධිය තුල අවුරුදු 2ක් කාබන් රසායන ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ නිසා කාබන් රසායනය ගැන අපි ටිකක් එහා දැනුමක් ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා මට. ඉතින් බලන්න n සමානයි 1 නම් C1යි H4යි. අපි කොහොමද මේක ලියන්නේ? C ලිව්වා. මම මේක අනිත් පැත්ත ලියන්නේ මේ දැන් අර කලින් ලියපු එකට විරුද්ධ පැත්ත. ඔහොම අපි ලිව්වා. n සමානයි 2 වෙනකොට C2යි දෙගුණය 4යි ඒකට දෙක කරාම 6යි. එහෙනම් ඒක ලියන්නේ කොහමද?
ඉස්සෙල්ලාම මෙහෙම ලියන්න. කාබන් කාබන් ලියන්න. ලේසි. කාබන් කාබන් ලියන්න. එහෙනම් අර මේ බන්ධන හතර කම්ප්ලීට් වෙනකන් හයිඩ්‍රජන් ලියන්න. බන්ධන හතර කම්ප්ලීට් වෙනකන් හයිඩ්‍රජන් ලියන්න. n සමානයි 3 C 3යි H දෙගුණය 6ට දෙකක් විතරම 8යි. එහෙනම් 1යි 2යි 3යි. එහෙනම් හයිඩ්‍රජන් එනවා මෙතන 3ක් මොකද තා බන්ධන 4ක් සම්පූර්ණ වෙන්න ඕන නිසා 4ක් සම්පූර්ණ වෙන්න ඕන නිසා ඔන්න ඔය විදියට අපි ගත්තොත් n සමානයි 4 C4 දෙගුණය 8යි 2යි 10යි 1යි 2යි 3යි 4යි. එහෙනම් H 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මේ දාලා තියෙන්නේ බන්ධන හතරක් එනකම්. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4. අපි කාබන් අපිට 100 දක්වා වුණත් ලියන්න පුළුවන්. n සමානයි 5 නම් C5H දෙගුණය 10යි එකට දෙක තුනම 12යි. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. right? ඔය සියල්ල ඇල්කේන පුතා. ඔය සියල්ල ඇල්කේන. දැන් අපි ගන්න පෙට්‍රල් කියන්නේ මොකද්ද? ඔක්ටේන්. ඔක්ටේන් කියන්නේ C8. C8 නම් H කීයද? දෙගුණය 16. දෙක තුනම 18. C8H18 තමයි ඔක්ටේන් කියන්නේ පෙට්‍රල් කියන්නේ. අපි ගෙදර ගන්න ගෑස් එක කියන්නේ ප්‍රොපේන්. ප්‍රොප් කියන්නේ කාබන් 3 මට කියන්න ඕන දැන්. හරි. අපිට කාබනික රසායනයේ තියෙනවා නාමකරණයන්. කාබනික සංයෝග හැඳින්වීම තියෙනවා. ඒ අතරතුර අපිට තියෙනවා පුතා මෙන්න මෙහෙම නාමකරණයක්. හරිද? ඒක ඊටාම සරල දෙයක් ඔයගලන්ට තියෙන්නේ. මේක මම ඔහොම තියාගෙන කතා කරන්නම්. කාබනික රසායනයේ සරල නාමකරණයන් කරනකොට කාබන් සංඛ්‍යාව එකක් නම් අපි කියන්නේ මෙත් කියලා. මෙත්. කාබන් සංඛ්‍යාව දෙකක් නම් අපි කියන්නේ එත් කියලා. ඔය එතනෝල් එන්නේ. ඒකනේ එතනෝල් එන්නේ එකකින්. කාබන් සංඛ්‍යාව 3ක් නම් අපි කියනවා ප්‍රොප් කියලා. කාබන් 4ක් නම් අපි කියන්නේ බියුට් කියලා. කාබන් 5 නම් පෙන්ට්, 6 හෙක්ස්, 7 හෙප්ට්, 8 ඔක්ට්, නොන්, ඩෙක් ඔහොම තියෙනවා. right? අපි එතනින් පස්සෙත් අපි පශ්චාත්තුපාදී කාලේ කාබන් 20 දක්වා ඉගෙනගෙන තියෙනවා. ගෙම 20 කියලා දෙයක් නැහැ. ඉතින් සීමාවක් නැතුව යන්න පුළුවන්. දැන් මම මේක නාමකරණය කරන විදිය කියන්නේ. ඇල්කේනනේ. අපි ඉංග්‍රීසියෙන් ලියමු. ඇල්කේන්. මෙන්න මේකේ අන්තිම කෑල්ල මොකද්ද? ANE. ඔයාලට ඇල්කේනයක් හඳුන්වන්නේ කොහොමද කියලා තියෙන්නේ? කාබන් එක නම් මෙතේන්. මෙතේන්. කාබන් දෙක නම් එතේන්. එතේන්. කාබන් 3 නම් ප්‍රොපේන්. කාබන් 8 නම් ඔක්ටේන්. right? කාබන් 9 නොනේන්. ඩෙකේන්. 10 නම් මේක තමයි ඇල්කේන නම් කරන්නේ. හරි? ඇල්කේන නම් කරන්නේ මේ විදියට. ඔයගොල්ලන්ගේ සීමාව තුල මම මේ උත්සාහ කරන්නේ. ඊටාම කුඩා සීමාවක් තියෙන්නේ. ඉතින් ප්‍රශ්න වලට කතා කරනවා. ඉතින් මේක තමයි ඇල්කේන ශ්‍රේණියක් කියලා කියන්නේ. මම දැක්කා ඔයගොල්ලන්ගේ තව දෙයක් දාලා තිබුණා මේක ඇතුලේ. මම ඒකත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. ඇල්කේන වලට අදාළව. මම මේ වීඩියෝ එක ඇත්තටම
කොටස් කීපයකින් යන්න. ඒතර ළමයිට විනාඩි 10 15කින් බලන්න පුළුවන් නිසා මම මේ කැලල කළ වීඩියෝ එක ස්ටොප් කරන්න. ඊගාට මම තව වීඩියෝ එකක් හදන්න තව විනාඩි 10 15ක වෙන කැලලක්. right. මෙන්න මේක ළමයි. දැන් මම ගන්නවා කාබන් 4 එකක්. 1 2 3 4. බලන්න මම මෙන්න මේක මෙහෙම මම මේ දාලා තියෙන හයිඩ්‍රජන්. මේ ඉරිදාවෙන් දාලා තියෙන හයිඩ්‍රජන්. මට මේ ඇල්කේන ලියන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදියට. කාබන් 4 ලියන්න පුළුවන් මම මේ ලියපු ක්‍රමය විතරක් නෙවෙයි මෙන්න මෙහෙම. මේ බලන්න. ඔයා කාබන් 3ක් ගන්න. ඉතුරු කාබන් එක මෙතෙන්ට දාන්න. ඒත් කාබන් 4යි. අර ඉතුරු හයිඩ්‍රජන් ටික දාන්න බන්ධන 4 කම්ප්ලීට් වෙනකම්. 1යි 2යි 3යි. දැන්ට බන්ධන 3ක් තියෙනවා. එහෙනම් තව හයිඩ්‍රජන් 1යි. 1යි. තව මෙතන හයිඩ්‍රජන් 3යි. තව මෙතන හයිඩ්‍රජන් 3යි. හැබැයි මෙන්න මෙහෙම ගන්න බෑ ඔයගොල්ලන්ට. 1 2 3 අර මෙතෙන්ට ලියන එක තව එකක් නෙවෙයි පුතා. මේ මෙතෙන්ට ලියුවොත් තව එකක් වෙන්නේ. ඇයි ඒ? මේ බලන්න. ඔයා මේක මෙහෙම අරන් ගියාම ඉරක් ගහගෙන අපිට මේ ඉර නොකඩවා යන්න පුළුවන් මේ 4 දක්වාම. ඒතර ඒක අපි තනි 4ක දාමයක් වෙනවා. බලන්න මේකෙත් එහෙමයි. කොහොම? දැන් මේකේ වට 4ක් යන්න බෑනේ මේ බලන්න. 3යි. ආයි 4ක් වුණා මෙහෙට එහෙම එන්න බෑ. මේ මොන 3යි. එතන මේ අපි මේ සංයෝගය සහ මේ සංයෝගයේ දෙකම එකයි. මොකද මම එහෙම කියන්නේ අපි කාබන් ගාන වෙනස් වුණාට කාබන් ගාන සමාන වුණත් ඒගොල්ලන් ඉන්න ස්වරූපය අනුව අපි කියන මේ දාමය අනුව අපි ඒගොල්ලෝ ගන්නව සමාවිකතාවය කියලා මේකට අයිසෝමෙරිසම් කියලා කියනවා. ඉතින් වෙනස් වුණාම සංයෝගය වෙනස් වෙන නම් ඒ දාමේ අපි ලියන අපිට අංකණය වෙන අපිට හම්බෙන කාබන් ගාන වෙනස් වෙන්න ඕන. ඉතින් මේක වෙනස් වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපිට මේක ලියන්න බෑ. යම් කිසි කෙනෙකුට ගැටලුවක් තියෙනවා මට මේක YouTube එකට මැසේජ් එකක් දාන්න තවදුරටත් විග්‍රහ කිරීමට අවශ්‍ය නම් කරන්නම්. ඉතින් මේක නෙවෙයි ඒතර මේක තමයි අපිට ලියන්න පුළුවන්. අපි කාබන් 5ක කෙනෙක් අපි ගත්තොත් 2 3 4 5 අපිට පුළුවන්කම තියෙනවා 1 2 3 4 කියලා අර එක කාබන් එකක් මෙතෙන්ට ගන්න පුළුවන් අපිට. ඉබානතර මේ කාබන් 4යි මේ 1යි 4යි. ඔය වැඩිම පුළුවන් 4යි. දැන් මේකේ 5ක් පුළුවන්. තව පුළුවන් වුණා මෙන්න මෙහෙම. 1යි 2යි 3යි අරගෙන අර ඉතුරු කාබන් දෙක මෙතෙන්ටයි දාන්න පුළුවන්. එහෙම දාන්න පුළුවන්. එතකොට ඒක දෙන්නෙක් එක්ක. අපිට එහෙම ඔය වගේ නෙවෙයි ළමයි ගොඩාක් වෙනස් වීම් තියෙනවා කාව්‍ය සංයෝගවල. ඔකට ආරම්භයක් විතරයි මම හිතන්නේ A level වලට අවශ්‍ය මූලික ආරම්භයක් විතරයි මේ සාමාන්‍ය පෙළ දීලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම හයිඩ්‍රජන් මම අර කිව්වතට තුනක් දැන් මෙහෙම කෙටි කරලා ලියන්න පුළුවන් CH3 CH2 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 CH3 ඔන්න ඔය විදියට. ඉතින් විතර අපිට ලියන්න පුළුවන්කම තියෙනවා CH3 CH මොකද හතරක් නෙවෙන්න ඕන CH3 CH2 CH3 ඒ වගේම CH3 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 right මේ තමයි ඇල්කේන ටික මම තව වීඩියෝ එකකින් ඇල්කීන ටික සහ ඒ වගේම කරන්න මොකද වීඩියෝ එක කුඩා වෙන තරමට ළමයට බලන්න වෙලාව ඉතුරු වෙන නිසා වීඩියෝ එක කෙටි කරලා දෙන්නම් මේ තමයි ඇල්කේන right මේකේ ඔයගොල්ලන්ගේ සිලබස් එක තවදුරටත් මම අපි පරීක්ෂා කරලා බලලා තව වැඩි දුර ඕන නම් අපිට පුළුවන් ඕන තරම් ප්‍රමාණයට යන්න පුළුවන්කම තියෙනවා ඇල්කීන ටිකත් එක්ක අපි හම්බෙමු ඊගා වීඩියෝ එකෙන් ඊගා වීඩියෝ එක මේ ගාම වීඩියෝ එක දාන්න නිසා බලන්න පුළුවන් ඇල්කීනත් එක්ක right එහෙනම් හරි